ඔයාට අද ගයක් හම්බුණානේ. ඔව්. හරි සතුටු ඇතිනේ. ඔව්. මොකද වර්තමාන අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා ගැන හිතන්නේ? ඔව් ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා ඇත්තම හොඳ දෙයක් කරන්නේ. අපි වගේ දුප්පත් මිනිසයන්ට මේ වගේ සහනයක් මේ වගේ නිවසක් ලබා දීම ගැන ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වැඩි වැඩියෙන් එතුමා තවත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වර්තමාන ලේකම්තුමා සභාපතිතුමා හැමෝටම ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේදීම පුද කරනවා. මේ පළාතේ ප්‍රධාන සංවිධායක ඒ වගේම පඬුවස් නුවර හෙට්ටිපොළ සභාපති ප්‍රාදේශ සභාපතිතුමා මේ එතුමා ගැන මොකද ඔබ හිතන්නේ? එතුමත් මේ ඇත්තටම අපේ වසමට ගොඩක් සේවාවක් කරලා තියෙනවා. දැන් මේ වෙලාවේ මම හිතන්නේ මේ නිවාස අධිකාරී නිවාස 8ක් විතර පාස් කරලා අපි දැන් මේ මුල් කල් තියාගෙන කරගෙන යනවා. ඇත්තට මේක ලොකු ශක්තියක් අපිට. ඇත්තටම එතුමන්ට ප්‍රණාමය මේ අවස්ථාවේදී මම පුද කරනවා. පඬුවස් නුවර නැගෙනහිර ප්‍රාදේශ සභාවේ ලේකම්තුමිය මොකද හිතන්නේ? ලේකම්තුමියත් ඒ වගේමයි. ඇත්තටම හරිම කරුණාවන්ත මිස් කෙනෙක්. හැම දෙයක් ගැනම හොයලා බලලා අපි ගැන හොයලා බලලා අපිට ජීවනෝපාය මාර්ග හදලා දීලා හැමදේම කරලා මේ අවස්ථාවේදී මේ වගේ නිවසක් ප්‍රදානය කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ නිලධාරී මණ්ඩලය ගැන මොකද හිතන්නේ? නිලධාරී මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. ඒ හැමෝමත් හොයලා බලලා අඩුපාඩු සකස් කරලා දීලා හැමදේම කරලා දීලා හැමදේම කියලා දීලා සේරම කළා දුන්න ඒ නිලධාරීන්ටත් ස්තුතියි. බොහොම ස්තුතියි. මොකද ඔබතුමේ නම? ජී අංශා හේමාරි. Thank you.